කරන්න හදන්නේ මේ පාසලේ දරුවන්ගේ නිවේදන කුසලතාවයන් පිළිබඳව ඔබට ඉදිරිපත් කිරීමක් කරන්න. විවිධ මාතෘකා ගොඩක් තියෙනවා. ඒ මාතෘකා අතරේ අපි දරුවෝ දෙන්නෙක්ගේ හඬ ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මොකක්ද නම? නිපුණ නිවේදිකාවක් වුණාට හෙමින් කතා කරන්නේ. දැන් මොනවද ඉදිරිපත් කරන්න හදන්නේ? ප්‍රවෘත්තියක්. හරි. එහෙනම් ඉදිරිපත් කරමු. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. අද දිනේ ගිගිරුම් සහිත වැස ඇදි හැලීමෙන් මිලිමීටර 50ක පමණ වැසි ඉහළ මට්ටමකින් පවතී. මේ නිසා දීවරීන්ට මුහුදු යාමින් වළකින ලෙස කාර්යගණක දෙපාර්තමේන්තුව විසින් අපට දැනුම් දී ඇත. ස්තුතියි. ඔන්න කාලවර නිවේදනයක් ඉදිරිපත් කරනවා. හරි. බොහොම ස්තුතියි ඔයාලට. එයා ඔව් 1 2 3 සාමූහිකත්වයේ හඬ තමයි අපි මේ විදිහට ඉදිරිපත් කරන්නේ. දැන් අපි ඊළඟ දුවට අවස්ථාවක් ලබා දෙනවා. මොකක්ද ඉදිරිපත් කරන්න කියලා බලන්න. දැන් අපි මුලින් කියපු කාරණාත් එක්ක මේගොල්ලෝ දැන් සූදානම් වෙලා ඉන්නේ. ඔයාගේ නම මොකද්ද? ගිමන්සා. ගිමන්සා. හරි. මෙන්න ඔයා මොකද ඉදිරිපත් කරන්නේ? යාළුවෝ දෙන්න එක ළඟ ඉඳගෙන කොපි කරගත්තද? හරි බලමු මෙයාගේ ගිමන්සගේ හඬ. ආයිබෝවන්. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් මිලියනකට වැඩි මිනිසුන් ප්‍රමාණයක් මිය ගොස් ඇත. මේ හේතුවෙන් සිරස ටීවී මගින් සහනාධාර මල්ලක් ලබා දීමට අප ක්‍රියාමාර්ග ගනිමු. ස්තුතියි. දැන් මේ දැකලා තියෙනවා ලියාගෙන ඉන්නේ. අපි තව අවස්ථාවක් දෙන පුතෙක්ට. ඔයා එන්න. මේ පැත්තේ කෙලවරේ. දූල දෙන්නෙක් එක්ක මේ පුතාගේ ඉදිරිපත් කිරීම. මොකද නම? පබෝද. හරි. පබෝද මොකද ඉදිරිපත් කරන්නේ? දුම්රිය නිවේදනයක් ඉදිරිපත් කරන්න සූදානම්. හරි මෙන්න. කරුණාකර සවන් දෙන්න දෙවන වේදිකාවට දැන් පැමිණි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ පෙරවරු 9:30ට මහනුවර බලා පිටත් වේ. එම දුම්රිය නවත්වන්නේ පේරාදෙණිය දුම්රිය ස්ථානයේ පමණි. ස්තුතිව සිටිනවා. ඉදිරියේ දුම්රිය දෙපාර්තමේන්තුවට යන්න ලැබේවා කියලා අපි අත්පොලසරක් ලබා දෙනවා. දැන් කවුද ඊළඟ පුතා? එන්න. මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. ඉන්දියන් සාගරයට ආසන්නයේ තදවැසි සහිත සුළුකුණාටුවක් ගමන් කරයි. ඒ තමයි පැය 24ක් ඇතුළත අප දිවයිනට ඇතුළු වේ. ඒ සමග කඳුකර ප්‍රදේශවල නායම් ගම් අතර තද සුළං වැනි අපදාති වේ. ස්තුතියි. දැන් ස්තුතියි කියලා ඕනේ මාධ්‍යයේදී අපි නිවේදනයක් කළා ස්තුතියි කියලා කියන්නේ නැහැ නේ. දැන් මාධ්‍ය වලින් තමයි මේ පණිවිඩ අපි නිකුත් කරන්නේ. හොඳයි. ඒ නිසා අවසානයේ ස්තුතියි කියලා ඕනේ. නමුත් අපි නිවේදනය අහලා තියෙනවානේ. දැන් හොඳයිනේ. මේ දරුවෝ ඔක්කොම දෙනා දැන් අද ඉදිරිපත් කරන්න සූදානම්ෙන් ඉන්නේ. හැබැයි අපි මේ කෙටි වීඩියෝ එක ඔබෙන් සමුගන්නවා තවත් මේ වගේ අවස්ථාවක් ඔබට ඉදිරිපත් කරමින්. විශේෂයෙන්ම අපි හංවැල්ල පහත්ගම රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ තමයි මේ රැඳී සිටින්නේ. විද්‍යාලයේ මාධ්‍යයේ සංවිධානය කරපු වැඩමුළුවක් එක්ක. නිවේදනය කියන්නේ Tamanගේ කටහඬ දැනුම සහ රිද්මය උපයෝග කරන්නේ. අද තින් මේ දරුවෝ දැන් දුම්රිය නිවේදනයක් කරා, කාලවර නිවේදන මේවා ඉදිරිපත් කරනවා. ඒ වගේ සොඳුරු අවස්ථාවක අපි රැඳී සිටිනවා.